වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් එන්න පුළුවන්. ඒ ඍතු හතරෙම අපේ කට්ටිය ඉන්නවනේ. වසන්තක් තියෙනවා. සිසිරක් තියෙනවා. සරදුත් තියෙනවා. ගිම්හානයක් තියෙනවා. ඒ ඍතු හතරෙම පන්ති ඇති සමහර විට. පෘථිවිය ගත්තාම මේ මැද්දෙන් යන ඉර මොකක්ද? සමගය. අපි ඉන්නේ ඕකේ ඉල්ලලා වගේ ඔහොම ඉන්නේ. යාපනයේ අර කොක්කෙන් ඔහොම ඉල්ලලා තියෙනවා. අපි එහෙම එල්ලපු අඹයක් වගේ ඉන්නේ. යන්තම් අර ගාල්ල පැත්තේ අය සමකෙන් පොඩ්ඩක් නේ අර යාපනයේ පැත්තෙන් එම සමකේ කෙලින්ම ගෙවල් මැද්දෙන් යන්නේ. ආයේ මේ සමකාසන්න රටවල් වලට ඉරේලිය ඍජුව වැටෙන්නේ. ඒකනේ දැන් දවල්ට මේ දැන් ෆ්‍රීසර් එකෙත් අයිස් දිය වෙන මට්ටමක් නැති. මේ ඉන්දම් බැරි ඒකයි. ඉතින් එහෙනම් අපි කියන අපි නිවර්තන කලාපේ මිනිස්සු. තව જાතියක් ඉන්නවා මෙන්න මෙහෙ උන් ටිකක්. මෙන්න මෙහෙ උන් ඉර දැකලා නැහැ. දකින්නේ හරිම කලාතුරකින් බලන අත සුදු පාටයි. ඒගොල්ලන්ට තියෙන සදා කාලික අයිස්. ඒවා තමයි මොනවද? ග්ලැසියර්. වලස්සු පවා සුදුයි. නරි සුදුයි. වරුකේ සුදුයි. ඉන්න අයත් ඔය සුදු පාටින් ඇඳගෙන ඉන්නේ ඔක්කොම සුදුයි. කඳු තියෙනවා. හරිනම් මේ පෘථිවිය මෙන්න මෙහෙම අඳින්න ඕන. මේ මුල් ගෙඩියක් වගේ මේක තියෙන්නේ. මෙන්න මේ කලාප. මේගොල්ලන්ට මේ නිකන් හරි මේ ඉංග්‍රීසි වගේ රටවල් ඔක්කොමයි තියෙන්නේ දෙන්න. සෞම්‍යයි. මොන කලාපයද කියන්නේ? ඍතු ભેදයක් තියෙනවා. ඒ ඍතු වල සීත ඍතුව කියලා එකක් එනවා. ඒක හරියට අර ද්‍රවාසන්නක් වගේ ඒ කාලෙට නේ මොනවද වැටෙන්නේ? හිම. කෙලින්ම ගස්වල පත්‍ර වැටෙනවා ඒත් එක්කම. ඇයි දැන් හිමත් එක්ක පත්‍ර තියන්න පුළුවන්ද? බෑ. ගහ ඊට කලින්ම වට ගන්නවා. තේරුණාද? නිකන් හිම වැටිලා නිකන් නෝන්ඩි වල වැටෙන්න ඕනේ. ඊට කලින්ම අපි මේ පත්‍ර වට්ටනවා කියලා වට්ටගෙන නිකන් අමු ගහ විතරක් දැකලා තියෙනවද නිකන්? තියෙන්නේ කොළ නැතුව. දැන් මට කියන්න. ඒ කාලෙදී ප්‍රවාහ සංශ්ලේෂණ වේගය ඉතා අඩුයි. එහෙනම් ආහාර පරිවහනයේ සේම ජලය හා ඛනිජ පරිවහනයත් ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඒ කාලෙදී මේ සනාල කැම්බියම් වලින් හදලා දෙන ශෛලම ඒ කාලෙදී මේ සනාල කැම්බියම් වලින් හදලා දෙන ශෛලම වල චූටි වාහිනී තියෙන්නේ. මොකද ජලය හා ඛනිජ ලවණ එච්චර ගෙනියන්න උවමනා නැහැ. තේරුණාද? දැන් මේ මොන කාලේද මේක එන්නේ? සීත කාලේ. ඊට පස්සේ මේක සීත කාලේ ආවට මේක මතක තියාගන්න මම තාම පාඩම ඉවර නෑ. ඔන්න බඩගින්නේ ඉඳලා එක ඍතුවක් පුරාවට සීත කාලයේ ඉවර වෙලා හිම දිය වෙලා වතුර එන කාලයක් එනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ හිම දිය වෙන්නේ මොනව වැඩිපුර වැටෙන්න පටන් ගන්නවද? ඉරේලියත් වැටෙනවා. හිමත් දිය වෙලා දැන් නියම කාලය ගස් මොනව වෙන්නද? දලු දාන්න. දලු දාලා ඉක්මනට තමන්ගේ වර්ගය බෝ කරගන්න කියලා හිතලා මල් දාලා ගෙඩි හදලා ඔන්න සෙට් වෙනවා. අපි කියන මොකක්ද ඒක? වසන්තය. හරි? ඔන්න වසන්ත කාලේ එනවා. වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් එන්න පුළුවන්. ඒ වැදගත් තොරතුරට අමතරව තව දෙයක් වෙනවා. දැන් මට කියන්න වේගවත් ප්‍රභා සංශ්ලේෂණයට සනාල ප්‍රවාහය මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. අන්න ජලය හා ඛනිජ ලවණ ගොඩාක් ගෙනියන්න ඕන වෙන කාලයක්. අන්න ඒ කාලෙට තමයි ලොකු සනාල වාහිනිය එන්නේ මෙහෙම. ඔය වගේ. එතකොට අන්න මේ දැන් බලන්න මේ හැදෙන දැවය කාෂ්ඨය මේ හැදෙන කාෂ්ඨයේ මේ ලා පාට තීරුවයි තද පාට තීරුවයි. ඔහොම ලා තීරු තද තීරු තමයි තියෙන්නේ. මේ ලා පාට තීරු ආවේ මොන කාලයේද? වසන්ත කාලයේ නිසා අපි කියන එකට මොන කාෂ්ඨයද? වසන්ත කාෂ්ඨය. මේක හරිනම් සිසිර වෙන්න ඕන. ඒ ඍතු හතරෙම අපි කට්ටිය ඉන්නවනේ. වසන්තක් තියෙනවා. සිසිරක් තියෙනවා. සරදුත් තියෙනවා. ගිම්හානයක් තියෙනවා. ඒ ඍතු හතරෙම පන්ති ඇති සමහර විට.
මෙන්න මේ කාෂ්ඨයට අපිට කියන්න වෙන්නේ වසන්ත කාෂ්ඨය හැර අනිත් ඔක්කොම. අපි දාන්නේ මේකට නමක් මොන කාෂ්ඨයද? ගිම්හාන කාෂ්ඨය. කොබලන්න කාෂ්ඨ දෙකයි. මොනවද? වසන්ත කාෂ්ඨයයි මේකේ ලොකු ශෛලම වාහිනිය තියෙන්නේ මොකේද? වසන්ත කාෂ්ඨය. තද කුඩා ශෛලම වාහිනිය තියෙන්නේ ගිම්හාන කාෂ්ඨය. මේ බලන්න පුතා මේ වලයන් දෙක මේවට අපි කියනවා පොදුවේ වර්ධක වල. මේ වර්ධක වල දෙකක්. මේ දෙකේ එකතුව කියන්නේ කොච්චර කාලයක්ද? අවුරුද්දක්. ඇයි ඍතු 4 යන්නේ අවුරුද්දක් ඇතුළතනේ. ඒ හින්දා මේ දෙකේ එකතුවට කියනවා වාර්ෂික වලයක්. එහෙමනම් මට කියන වාර්ෂික වලයක් මොනවා කීයකින් සමන්විතද? වර්ධක වල දෙකකින්. එතකොට අපිට ගහක හරස්කඩේ වර්ධක වල ගැනලා දල වශයෙන් ඒ ගහේ වයස කියන්න පුළුවන්. තේරුණාද? දල වශයෙන් එක කියන්නේ. මොකද මේවා හැදෙන්න ගන්නේ ප්‍රාථමික වර්ධනයේදී ද්විතීක වර්ධනයේදී. ද්විතීක වර්ධනයේදී.